බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ කෙනෙක්ගේ අතින් වැරද්දක් වෙනවා. වැරද්දක් වුණාට පස්සේ එයා කල්පනා කරනවා අයියෝ මං අතින් ප්‍රාණඝාතයක් වුණා, හොරකමක් වුණා, වැරදි කාමසේවනයක් වුණා, බොරුවක් වුණා, මං බේබදුකමට ඇබ්බැහි වුණා. නමුත් මම මේක ගැන හිතා දුක් වෙවි හිටියා කියලා මං වැරද්ද නොකලා වෙන්නේ නැහැ. දැන් කරලා ඉවරයි. දුක් වුණා කියලා වැරද්ද හැදෙන්නේ නැහැ. ඒ නිසා මං අද ඉඳලා මේ වැරද්දෙන් අත් මිදෙනවා, මං සීලේ පිහිටනවා කියලා ආයතින් සංවරයටපත් වෙනවා. පත් වෙලා තිසරණේ පිහිටලා සීලේ ආරක්ෂා කරන හොඳට මෙස්සිත වඩන්න කියනවා මෛත්‍රිය. මෛත්‍රියෙන් කියන්නේ මෛත්‍රිය විනාඩි 5ක් වැඩුවොත් හරියට අවුරුදු 100ක පින් රැස් වෙනවා. නිතර මෛත්‍රිය වඩනවා. ඔයාලට මෛත්‍රිය වඩන්න ඕන තරම් අවස්ථා එනවා. මොකද තරහ එන අවස්ථාවමයි වැඩි. ඇයි හැම වෙලාවෙම තරහින් අරමුණක් තියෙනවනේ වටේ පිටේ. ඒ හැම වෙලාවකම සෝපත් වේවා කියලා මෙත්සිත වැඩුවොත් දහසක් පව් යට ගිහිල්ලා අර මෛත්‍රී සිතේ පුණ්‍ය ස්කන්ධයම ඉස්සරහට එනවා. බය වෙන්න එපා. එතකොට ඒ හිත නගා ගන්න පුළුවන්. ඒ නිසා මේක වහා මේකෙන් අත් මිදෙන්න. මේ පසුතැවිලි වෙන එකෙන් අත් මිදෙන්න. දැන් මේ විදිහට පසුතැවිලි වුණා නම් අඟුලිමාලට කවදාවත් රහත් වෙන්න බෑනේ. කොච්චර මිනි මරුවද? මේ ලියුම යොබ කෙනා එහෙම මිනි මරලා නැහැ. ඒ හැම දෙයක්ම අමතක කරලා භාවනා කළානේ. ඇඟිලි මාලයක් කලේ දාගෙන හිටපු කෙනා භාවනා කරානේ. බුදු කෙනෙක් පිටිපස්සේ කඩුවක් උස්සගෙන පන්නපු කෙනා ඒක අමතක කරලා භාවනා කළානේ. එහෙම හිත හිතා